ඔහුගේ එක වචනයකි ලෝක වෙළඳපොළ වෙවුලනවා. ඔහුගේ එක තීරණයකි මුළු මහත් ආසියාවේ බලය වෙනස් වෙනවා. ඔහු නූතන චීනයේ ශක්තිමත්ම නායකයා ලෙස සැලකෙන සී චින්පින්. නමුත් ඔබ දන්නවද? මේ ලෝක බලවතාගේ අතීතයේ සැඟවුණු කඳුළු සහ අතිශය දුෂ්කරතා මැද ලියවුණු කතාවක් බව. සී චින්පින් කියන්නේ රජසැප මැද හැදී වැඩුණු කෙනෙක් නෙවෙයි. ඔහුගේ පියා දේශපාලන සිරකරුවෙකු වූ නිසා කුඩා කාලයේදී ෂීට සිදු වුණා ගුහාවක ජීවත් වෙන්න. වසර ගණනාවක් සාමාන්‍ය ගොවියෙකු ලෙස මඩේ වැඩ කළ ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ පහළම මට්ටමේ සිට ඉහළටම ආවේ අභියෝග රැසක් පරදවමින්. ඒ කටුක අතීතය තමයි ඔහුව අදින්න යකඩ මිනිසා බවට පත් කළේ. ජනාධිපති ධූරයට පත් වූ දා සිට ඔහුට තිබුණේ එකම සිහිනයයි. ඒ තමයි චීන සිහිනය. චයිනීස් ඩ්‍රීම්. චීනය ලෝකයේ අංක 1 ආර්ථිකය සහ යුද බලවතා කිරීම ඔහුගේ පරම අරමුණයි. එක මාවතක් වැනි දැවැන්ත ව්‍යාපෘති හරහා ඔහු මුළු ලෝකයම චීනය සමග යා කළා. අද ඔහු චීනයේ ජීවිතාන්තය දක්වා පාලනය ගෙන යාමට බලය තහවුරු කරගත් නායකයෙක්. නමුත් මේ බලයේ පිටුපස දැඩි පාලනයක් තියෙනවා. චීනයේ තාක්ෂණය පාවිච්චි කරමින් මිනිසුන් නිරීක්ෂණය කරන ලෝකයේ බලවත්ම පද්ධතිය ඔහු සතුයි. බටහිර ලෝකය ඔහුට මානව හිමිකම් චෝදනා එල්ල කරද්දී සී චින්පින් පවසන්නේ කිසිදු බලවේගයකට චීනය සෙලවිය නොහැකි බවයි. ඔහු නූතන ලෝකයේ මාවෝ සේතුගෙන් පසු සිටින ප්‍රබලම චීන පාලකය. සී චින්පින් යනු 21 වෙනි සියවසේ ඉරණම තීරණය කරන මිනිසා බව සහතිකයි. ඔහු චීනය ලෝකයේ රජු කරයිද? නැත්නම් ඔහුගේ මේ අධික බලය ලෝකයට අනතුරක් වෙයිද? මේ නූතන අධිරාජ්‍යයෙකුගේ නැගී සිටීමයි